එතන තමයි පුස්කොළ පොත තියෙන්නේ. ළමයෝ එතන කවුරු හරි බලගතු කෙනෙක් ඉන්නවා. එයාට ඕන විදිහට කෙරුම් කරපු ආවෙකෝ. ඉලාවවම අපි පටන් ගමු. මෑනියෝ මේ වැඩේ අහකනම් මම කස් කරලා දාන්නද? උන් එහෙනම් දැනගන්න ඕන දේ දැන කියාගත්තා. යන්න ඕන තැනක් දන්නවනේ. දැන් කිව්වනම් මුන්නහලගේ ලොකු උන්නහැට ගිහිල්ලා උන්නහැගේ හිත සතුරු වෙන යමක් මං කොලායි කියලා. උන්නහේ මගේ කෙරුවාවල් බින්දුවට බස්සලා කතා කොලේ. මෑනියෝ ඒක යට හිතට ගන්න කාරණා නෙවෙයි මෑනියෝ. විජය කේන්ති කිව්වම කතා කළාට හරි හිත හොඳ මිනිහා. යක්කුන්ගෙන් වැඩ ගන්න විදිහක් තියෙනවා ළමයෝ. අපිට ඕන වෙලාවට ඕන විදිහට එහෙම වැඩ ගන්න බෑ. ඒකටත් වෙලාවක් කලාවක් කියලා දෙයක් තියෙනවා. තේරුණේ? මේක විජය දැනගත්තම ගොඩක් සතුටු වෙයි. දන්නේ කිරත් එක්ක සෙල්ලම් කරන්න ඇති වුණොත් ඕනේකට ගේම තමයි. මුදින් આવොත් මුදින් නරකින් આવොත් නරකින් රාගේ තරම දන්නේ. හයි මේ නම්බන් යකෝ වැටකට පණිවිඩයක් කරලා යනකොට කස්සටුවා වගේ මූ ආවනේ. මොකද මම ටිකක් පණිවිඩේ? ඒවා එහෙම කියන්නේ උඹලට. ඒ වගේ වැදගත් පණිවිඩ දැනගන්න පුළුවන් මේ ගමේ සිරිපාල මාමයි මායරෙන්න වෙන කවුරුවත් නැහැ. අනේ කිරෝ උඹ ගැන හිතාගෙන තරමනේ. ඉබ්බෙක්ගේ උඩ කිව්වලු. මොකද ඒක කිව්වේ? තෝදනගන් තොට මං ගහන්නේ හතර හන්දි ගලවෙන්න. මම යන්නේ වැදගත් පණිවිඩයකට. තෝ ආවනේ යකෝ කුරුමිනියා ගොම්ම බෝල ගෙනියනවා වගේ ඉස්සරහට. ඔබ දරගලින් තොට මං ගහන්නේ හා බැට්ටට ගහුවා වගේ. හරි හරි දැන් යන්නේ කොයිද කියලා ගියාම ඉස්සෙල්ලා. මම යන්නේ සිරිපාල මාමලා දිහා. අර මොකෝ? ඒක එහෙම කියන්න බෑ. ඉක්මන් කරලා යන්න ඕන. නැත්තම් ඌ කලේ මෙලහටත් වහන් වෙලා දන්නේ. ඌ කිය මොකද බා? යකෝ සිතාදියෙන් ආපු එකේ. ඌ කලේ වහන් වෙන්න කලින් සිරිපාල මාමට කියන්න ඕන. තොපිට කියනවාද යකෝ එහෙම වැදගත් දේවල්? උඹලා වගේ උන්ට කියනවට වඩා හොඳයි යකෝ. වලක් කපලා වලට කියලා වල වහලා දානවා. උන්ගේ පණිවිඩ අහන්න. මම නම් කියයි ඒ වගේ දේවල්. ඒව රහස්. අයම මාත් දෙන්න. උඹ මොකටද දෙන්නේ? පිරිබොන්නද? එන්නේ මොකද වෙන්නේ මම? යකෝ මේක හරි කෙලියන්න තෝ එනවනේ මාර්යා වගේ මගේ පස්සෙන්. මම භාවනාවක් කරන්න කිව්වා තෝ ඇවිල්ලා ගහ ඔල්ලලා භාවනාව පිටි. තෝ හිතු කිව්වහම අහලා. එනවා පෙරේතයා වගේ. හරි හරි යමක් මාත් දෙන්න යමක්. මාමේ කවුරු හරි බැද්ද පැත්තට එනවා. ඒක හරවල යන්න අපි යන්න ඕනේ නැහැ. ඒක උඹලේ අප්පුතිට පවරපන්. මං ගොහිල්ලා ඒක බැද්දට එනක වළක්වන්න හොඳ පාඩමක් උගන්වලා එන්න. කොහෙන්ද? ඇයි? උඹ හිතන්නේ මට ඒක කරන්න බෑ කියලාද?
නෑ. දැම්මම උන්ට අපේ අයියා පෙන්වන්න හොඳ නෑ. වා ඔබට කරන්න තව ඕන් තරම් ඉස්සරහට වැඩ තියෙනවා. දැන් ඉගෙන ගනින්. මම මේ ඉගෙන ගත්ත ටිකම බැරි ඈ 10 15 දිනකුණත් බිම දාන්න. බලමුකෝ. මම මේක දැන් අප්පුච්චිට පැවරුම් කරන්න. ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. පහුගිය ටිකේ දෙහෙස මහන්සිය නොබලා මේ වැඩ ටික කරගත්තෙන් හොඳට ගියා. නැත්තම් පහුගිය දවස්වල වෙච්ච දේවල් එක්ක මේව මග ඇරෙන්නත් තිබ්බා. වටු හේනත් කිරි වැදිලා තියෙන්නේ. තව දොහකින් දෙකකින් එකක් ගෙට ගන්නට බැරියයි. හැබැයි ඉතින් ඊට පස්සේ ඒව දෙන්නටත් එකෙක් හොයන්ට වෙයි. ඉස්සර වෙලා කරන වැඩේ ගැන හිතපන්කෝ. අනිත් ඒවා ඊට පස්සේ බැරියයි. සිතාති එකෙක් තනියම බැද්දට රිංගලා ඌට මොන තියෙන හයියක්ද? බාලේ උඩ මෙහාට වරේ. මාමා වරේ යන්න මාත් එක්ක බැද්දට යන්න. මාත් එන්නම් අප්පොච්චා. නෑ උඹ හිටු අම්මත් එක්ක. බාලේ විතරක් ආපුවාම ඇති. යමා. යමා. හදිසි අප්පොච්ච බාලෙත් එක්ක බැද්දට රිංගුවේ. මොකක් හරි කලබලයක්වත්ද? මේ වෙන කිසි දෙයක් මට තේරෙන්නේ නෑ අම්මා. වෙලාවකට මට හිතෙනවා හොරෙන් ගිහලා බලහනින්ට. එපා. අප්පොච්චගේ වචනෙට පිටින් යන්න හිතන්නවත් එපා. බාලිය, ගිලා රාණි ගෝණි ටිකක් අරගෙන වරේ. රජනායකයා වැඩේ පටන් ගන්න හදන්නේ. මොන වැඩේද? මේ දාන කරන වැඩේට තමයි. ඉච්ඡා ත්‍යාගයෙන් ඉඳලා තියෙන්නේ. අනික වැඩේ පටන් ගන්න කලින්ම ලොකු දෝණි මේ ගෙදරින් පිටත් කරන්න හදන්නේ. වාහනේ ලෑස්ති කරනකොට මං විජයයට කිව්වා ඕක. ලොකු දෝණිය පිටත් කරලා පොඩි දෝණිය තියාගත්තේ මොකක් කරේ ලොකු වැඩක් මුණු පුරන්නයි. මොන දේ කරන්නේ නැතුවත් ඒක මුලින්ම කඩා කප්පල් කරලා දාන්න ඕනේ බං. නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපනකම් බලන් ඉන්න ඕනේ නැහැ. දැන් අපි මොකද කරන්න ඕන විජය? කරන්න ඕනේ දේ මං කියන්නම්කෝ. දැන් වගේ කොහෙන් තියනවා. එහෙම නැති විගහින් ගොහින් එකයි පුටුවෙන් අල්ලගමු මාමන්නේ. බාලේ. උඹ ඉගෙන ගත්ත හටන් කලාව කොහොමද කියලා පෙන්වන්න මං උඹට ඉඩක් දෙන්නයි හදන්නේ. ඒකේ මාමන්නේ. ඒකව හරවන්න ඕනේ. ඒකව හරවන්න. ඒකට මතක හිටින්න පාඩමකුත් උගන්නලයි
ඒකව හරවන්න ඕනේ. සිතාදී උන්ට බැත්තට රින්ගෙන කනතුරු 10කයි කියලා අපි පෙන්වන්න ඕනේ. තේරුණාද බාලේ? එහෙමයි මාමණ්ඩි. මං එහෙම කරන්නම්. එමනම් මේ යම. ඔක්කො යන්නේ. ඔක්කො යන්නේ දැන් ගමට යන්න ඕනේ. කොමනක් වුණොත් මම කතා කරන්න. ඔඩ්ඩෝ මං කියන දේ අහලා මට මොකක් හරි වැඩ කටයුත්තක් පවරපන්. අපි පැවතගෙන ඉන්නේම විශේෂ වැඩ කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන්නනේ. මං කියන දේ අහපන්. කෝ සටන් ශිල්පේ හොඳටම ඉගෙන ගන්න ඕනේ. මං ඉතින් දැන්ටමත් අප්පච්චිගේ සටන් ශිල්පේ ඉගෙන ගන්නවා. කළුමාවේ. දැන් හැමදේම වෙනස් වෙගෙන ඉන්න හදන්නේ. ඔබට හොඳටම විශ්වාසද? ඔව්. සිතාදී උන් දැන් බැද්දට එන්න පටන් ගත්ත විතරයි. ඉදාදී උන්ට අපි හොඳ පාඩමක් උගන්වමු. ආපහු බැද්දට නොඑන්න. ඔයන්ඩි උන්ගෙන එක වළක්වන්න බෑ. මේ වෙන්න ඕන වැඩවල පිළිවෙලක් තියෙනවා. ඔයන්ඩි දැන් ගමට යන්න. හොඳයි ඉතින්. ඔබ කියනවා නම් මං කරන්නේ. නම් හිතා ගන්නත් බෑ. මොකද අප්පච්චි කලබලෙම දිව්වේ කියලා. බාලයවත් එක් කරගෙන ගියේ මොකක් නමුත් අලකලංචියකට. මං දන්නවනේ අම්මා අපේ අප්පච්චාගේ හැටි හොඳ ආකාරවම. සිරිපාල මාමේ. සිරිපාල මාමේ. සිරිපාල මාමේ. ඕබන් කෑ ගහන්නේ? උඹ ඇස්කම් පේනව නේද මෙතන සිරිපාල මාමෙක් නෑ කියලා? ඒ ඇතුළත් ඉන්න නම් එයිද කියලා බලන්න. අප්පච්චා ගමනක් ගියා. කියන්න තියෙන දේ කියාපි මං අප්පච්චාවම කියන්නම්. එහෙම පයිද කියන්න බෑ. නේද බම්පියෝ? නැතු එහෙම කියලා කොහමද? කියවිලා. අනේ සිරවල බින්දිය කියන්න. උඹ කොහොමද කියන්නේ? මන්නේ දැක්කේ. එන තෝ කියාපි. අනේ සේරා. ඔන්න ඕකුන් දෙන්නට යන්න අරපන්. මුන් වගේ જાතියක්. ගද්දට සිරාදී එකක් ගියා කියලා අහලා පයිඩේ කියන්න ආපුවම මුන්ගෙන් කුටි ගන්නත් එපා. යකෝ මුන්ට යමක් කියනවට වඩා හොඳයි වලක් කපලා වලට කියලා වල වහලා දානවා. හැබැයි මේ කිරාගේ යමක් දැනගන්න ඕන නම් මීට පස්සේ පුද සත්කාර කරන්න වෙයි. වරෙන් බම්පියෝ යන්න. අයියෝ බං පණිවිඩේ කිව්වනේ සේරම. මොකද්ද? ඇයි දැන් කිව්වේ බැද්දට හිටින්ගොයි කියලා? මම එහෙම කිව්වද? ඔව් සේරම බමෑරුවා මෙතන. යමන් බා යමන්. ඒකත් වැරදුනා. එහෙනම් ඒක තමයි අප්පච්චි ගාලා කඩාගෙන බැද්ද පැත්තට දිව්වේ. උගාව කිනිස්සක් තියෙනවා. මේකෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක විසපෝප් එකක්. මාරාන්තිකයි. මං ඒකට බලා ගන්න මාමණ්ඩි. හැමදේම ප්‍රවේශමට. හොඳ මාමණ්ඩි. මං ඒක ගැන බලා ගන්නම්. තව එකක්.
මරනවා එහෙම නෙමෙයි. තේරුණාද? අයිඩෝ තෝකාගෙන් අවසර අරගෙන තමයි මේ අඩවිය ගාටන්නේ. පැත්තට ගන්න තොගෙන් අවසර ගන්න තෝ මොකෙද්ද බෝල? දැනගන් මේ අඩිවියට ආයේ පය තිබ්බත් තෝගේ ඉලට කුඩු කරනවා. අවස්ථාව දුන්නේ මේරිලා තුන්නේ. ඒකත් එපා නම් මට හැකි. ඒ හතරහන්ස බින්දින්න. එපා මාමා. එපා. මම යන්න. කලින් තියනවා මට උඹේ යමක් දැනගන්න.